ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවේ ඔයාලගේ හිතේ තියෙන හැම පැතුමක්ම ඉෂ්ට වේවා කියලා ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා විශ්වාස කරනවද ධනාත්මකව හිතන සිතුවිලි නිසා අපේ ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් කියලා? ඒ කියන්නේ අපි අන්ත අසරණ වෙන වෙලාවක වුණත් ජීවිතේ අන්තියටම වැටෙන වෙලාවක වුණත් මම කියනවා ඔව් පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මම අත්දැකීමෙන් කියන්නේ සමහරක් කඩාවැටීම් තියෙනවනේ අපිව බිඳුවටම වටන තව කෙනෙක්ට කියා ගන්න බැරිව හෝල්ලන්න වෙන දේවල්. ඒ කියන්නේ තව කෙනෙක් දැනගත්තොත් සමාජය හදන කතා නිසා. ඉතින් මේ වගේ දේවල් නිසා අපි කඩාවැටෙනව නේද? ඊට පස්සේ අපි ගොඩනැගෙන්න උත්සාහ දරන්නේ නෑනේ. උන්නත් එකයි මලත් එකයි වගේ ඔය කාලේ නාස්ති කරනවා. මමත් ඉස්සර හරි දුර්වල චරිතයක්. ඉතින් දරා ගැනීමක් තිබුණෙම නැහැ. කවුරු හරි මොනවා හරි කිව්වත් හරියට හිත රිදෙනවා. ඉතින් මේ කිසිම දෙයක් හරියට තේරුම් ගන්න නැහැ. හරියට දුක් වෙනවා, අඬනවා. ඉතින් මම හරිම දුර්වල චරිතයක් ඉස්සර. ඉතින් මේ කඩාවැටීම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා මට. හැබැයි ලොකුම දේ තමයි මට මේ ඉවසීම තිබුණා. මගේ ජීවිතේ තිබුණ ප්‍රශ්නත් එක්ක මම ටික ටික කාලයක් එක්කලා මේ බුදුදහමට ලැබි වුණා. ඒ නිසා මට මේක තැනකදී මනස සුවපත් කරගන්න පුළුවන් වුණා. කාලයත් එක්ක මට උන දේවල් නරකම නපුරුම දේවල් නෙමෙයි කියලා කාලයත් එක්ක ඉතින් මම තේරුම් ගත්තා. මොකද අපිට වඩා දුක් විඳින ප්‍රශ්න ආපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා මම තේරුම් ගත්තා. කාලයත් එක්ක මට ඕන හැමදේම කියන්නේ කාලයත් එක්ක මට ඒ ලැබුණු හැම දෙයකටම මම ස්තුති කරන්න පටන් ගත්තා. මොකද ඒ දේවල් උනේ මගේ හොඳට කියලා මම තේරුම් ගන්න පුරුදු වුණා. ඉස්සර නෙගටිව් විදිහට හිතපු මම පොසිටිව් විදිහට හිතන්න පුරුදු වුණා. විශ්වයට ස්තුති කරන්න පුරුදු වුණා. මම දන්නේම නැතිව කාලයත් එක්ක වෙනස් වුණා. ගොඩ නැගින්න පටන් ගත්තා. මට අවශ්‍ය දේවල් කොහොම හරි ලැබෙන්න පටන් ගත්තා. ඉතින් ඇත්තම කිව්වොත් මට ඉන්න තැනක්වත් හරියට හදාගන්න බැරිව තමයි මම හිටියේ. ඉතින් දවසක් නිකන් උදැල්ලක් අරගෙන සුද්ධ කරනකොට මට නිකමට හිතුණා අනිවාර්යයෙන්ම මට ගෙයක් හදාගන්න ඕනේ. පොඩ හරි කියලා. ඉතින් මාර ගේමක් ගහලා මේ මුල් වැඩි ටික මම කොහොම හරි කරගත්තා. මේ ලොකු දෙයක් නැති වුණත් පොඩියට මම ගොඩ නගා ගත්තා. ඉතින් මට ඉන්න තැනක්. ඉතින් 2020 බාගෙට හදාගෙන සම්පූර්ණම නෙමෙයි බාගෙට හදාගෙන ගෙට පදිංචියට ආවා. ඒ එනකොටත් මට ගෙට එන්න බඩු මුට්ටුවත් එහෙම මුකුත් ලොකුවට තිබ්බේ නැහැ. පොඩි දේවල් ටිකක් තමයි තිබ්බේ. ඉතින් දැන් මේ 2026 අවුරුද්දනේ. මේ 2026 අවුරුද්ද වෙනකොට මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් ගොඩනගාගෙන යනවා. ඉතින් මේ මහා ලොකු දේවල් තාම මට නැති වුණාට මම මාරම සතුටින් ගොඩ නැගෙනවා කියලා මට දැන් දැනෙනවා. මාරම සතුටින් ජීවත් වෙනවා. ඒකනේ අපිට ලැබෙන්න ඕනේ ලොකුම දේ. කොහොම හරි ඉතින් ඔන්න අපේ මහත්තයටම කියලා බයික් එකකුත් ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මම කඩාගෙන වැටුනේ නැත්තම් අද මම මෙහෙම ජීවත් වෙන තරම් අද මට ශක්තියක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ධනාත්මක සිතුවිලි කියන්නේ අපිව මාරම තැනකට ගෙනියන දෙයක්. මේ ඍණාත්මක සිතුවිලි කියන්නේ ඇත්තටම මේ අපිට ලං කරන්නේම අර නරක දේවල්. ඒකෙන් අපිට ලැබෙන හොඳක් ඇත්තටම නැහැ. අපට වෙන දේවල් නරකම දේවල් නෙමෙයි. සමහරක් නරකයි කියලා හිතන දේවල් වලින් අපිට නොහිතන යහපත් දේවල් ලැබෙන්න පුළුවන්. අපේ හිත තමයි අපි හරියටම ඉස්සෙල්ලාම ගොඩනගා ගන්න ඕනේ. එතකොට තමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්කවලට ඉක්මනින්ම යන්න පුළුවන් වෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් නිසා Tamanගේ වැඩ කටයුතු අතෑරලා දාලා ඉන්නවා නම් එපා වෙලා නැගිටින්න
මං කියන්නේ නැගිටලා හිත වෙනස් කරගන්න. Tamanගේ හීන හැබෑ කරගන්නවා දකින්න. ඒවට උත්සාහ කරන්න. ඉතින් මොකද Taman තමයි තමන්ව ගොඩනගා ගන්න ඕනේ. මේ මගේ තව හීන බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මමත් ඒවා ඉෂ්ට කරගන්නවා. කොහොම හරි. ඉතින් එතකොට තමයි අපිට අහිමුණ දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපිට ආයේ ගොඩනගා ගන්න ලැබෙන්නේ. මම නම් කරන්නේ මං වටේ ඉන්නවනේ පිරිසක්. ඒ කවුරු හරි මොනවා හරි කිව්වත් ඒ මට කියන්නේ නොගැලපෙන දෙයක් තියෙනවා නම් ඍණාත්මක දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ දේවල් මං එයාලගේ හිත රිදෙන්නේ නැති වෙන හිමීට ඒ දේවල් බැහැර කරලා ගන්න හොඳ දේවල් තියෙනවා නම් ඒ දේවල් විතරයි මම ගන්නෙ. ඉතින් එහෙම කරනකොට මට දැනෙනවා කාලයත් එක්ක මම මාරම තැනකට එනවා කියලා. මේ නිකන් දැන් හරියට ඇත්තටම යකඩයක් වගේ හිත ශක්තිමත් වෙනවා. අපිට අවශ්‍ය දේවල් කාලයත් එක්ක අපිට ගොඩනගා ගන්නවා ඒවා ලැබෙනවා. ඉතින් මම මේ දේවල් කියන්නේ මගේ අත්දැකීමෙන්. සමහරක් තැන්වල ඉතින් මගේ වචනවල අඩුපාඩු ඇති. ඒකට මට සමා වෙන්න. අපි හැමෝම එකතු වෙලා ගොඩ යමු. අනිවාර්යයෙන්ම මට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, මගේ අනිත් වීඩියෝස් ටිකක් බලන්න. අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් දාන්න. ඉතින් ගිහින් එන්නම්. ඔයාලට ගොඩාක් ආදරේ. පරිස්සමෙන් සතුටින් ඉන්න හොඳේ.